දින 237ක් ඒ කියන්නේ මාස 8කට ආසන්න කාලයක් මුළු රටෙන්ම වහන් වී සිටි මාධ්‍යයේ පුවත්ම වූ පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක් වූ ඉෂාරා සෙව්වන්දි මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. කේල් බද්දර පද්මේ ඇතුළු පාතාල නඩය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට කළ සුපිරි මෙහෙයුමට නොදැවෙනි මෙහෙයුමකින් අනතුරුව ඉෂාරා සෙව්වන්දි එහෙමත් නැත්නම් මේ සුරූපී පාතාල අපරාධකාරිය නේපාලයේ කඳුකර ප්‍රදේශක සැඟවී සිටියේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ සැබවින්ම අපේ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව නිසාම බව කිව යුතුය. රට වෙනුවෙන් අනූපමේය මෙහෙයක් කළ දවසේ වෙඩිල්ලට නැවතීමේ තිත තැබූ තවමත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සිටින රොහාන් ඕලුගල මහතා නේපාල මෙහෙයුමේද මහ මොලකරු විය. රොහාන් ඕලුගල මහතාගේ තිබූ දක්ෂතාවය ස්ථානෝචිත ප්‍රඥාව කාර්යශූරත්වය නොවන්නට ඉෂාරා සෙව්වන්දි ඇතුළු ඇගේ සහචරයන් තවමත් සිටින්නේ නේපාලයේ කඳුකර ප්‍රදේශක සුපිරි නිවාසවල සුපෝගභෝගී ජීවිත ගත කරමින්ය. කයිවාරු කාරයන් බොරු සෝබනකාරයන් කොතෙක් සිටියද අද වන විට පොලිසියේ කීර්තිනාමය විශ්වාසනීයත්වය රඳා පවතින්නේ රොහාන් ඕලුගලගේ දෙවුර මතය. වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ කැපවීම උනන්දුව උත්සාහයද මෙහිලා අගය කළ යුතුය. මේ මෙහෙයුම් සියල්ල සාර්ථක වූයේ පොලිස්පතිවරයා නිරතුරුවම ලබාදුන් ශක්තිය නිසාමය. ඉෂාරා සෙව්වන්දි ඇතුළු පාතාල සගයන් අත්අඩංගුවට පත්වන්නේ ඔවුන් නොසිතූ මොහොතකය. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා සහ නේපාල පොලිසිය නිලධාරීන් ඉෂාරා සැඟවී සිටි කුලී නිවසට කඩා පනිද්දී ඇය මොහොතකටවත් කලබල නොවූවාය. රොහාන් ඕලුගල මහතා දුටු සැනින් ඇය ඔහු හඳුනාගත්තාය. ඕලුගල සර් යනුවෙන් කතා කළ ඇය දිග සුසුමක් හෙළුවාය. ඉෂාරා සෙව්වන්දි කියන්නේ තමුන් නේද? කිසිත් නොකියා ඇය හිස සැලුවාය. රොහාන් ඕලුගල මහතා ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගනිමින් විමසුවාය. පද්මයයි අහුණා කියලා ආරංචි වෙච්ච දවසේම මට හිතුණා ඕලුගල් සර් ඊළඟට කොටු කර ගන්නේ මාව කියලා. මට වෙන රටකට පනින්න අවස්ථාවක් තිබුණේ නැහැ. වෙන දෙයක් වෙච්චාවේ කියලා එළියට පහළියට බහින්නේ නැතුව මම කාමරයට වෙලා හිටියා. මම හිතුවා වගේ ඕලුගල සර් ආවා. සර්ලා දැක්කම මට පුදුම හිතුනේ නැහැ. මම දැනගෙන හිටියා මට මේ දේ වෙනවා කියලා. ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය මේ බව හෙළිකර සිටියාය. මුළු රටම හෙල්ලූ මහා අපරාධයක මහා මොලකාරිය ලෙස පොලිසියට කොටු වූ ඉෂාරා සෙව්වන්දි පොලිස් නිලධාරීන් ඉදිරියේ සිනාමුසු මුහුණකින් හැසුරුනේ කිසිදු අපරාධයක් සිදු නොකළ එකියක ලෙසිය. ඉෂාරා සෙව්වන්දි ගුවන්තොටුපොළෙන් රැගෙන එද්දී ඇය හැසුරුනේ හරියට ලෝක රූපරාජිනී තරගයකට ගොස් ඉන් ජය ලබා මව්රටට එන සුරූපිනියක ලෙසය. ඇය එසේ හැසුරුනේ තමන් සිදු කළ වරදේ බරපතලකම නොදැනද එසේත් නැත්තම් පොලිස් නිලධාරීන් තඹ දොයිතුකටවත් මායම් නොකළ නිසාද නැත්තම් ඇය 64 මායම්වලින් එකක් පාවිච්චි කිරීම නිසාද කියා දන්නේ ඇය පමණය. කේල් බද්දර පද්මේ ඇතුළු පාතාල නඩය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබුණේ ඉෂාරා සෙව්වන්දි වෙතය. ඒ වන විට ඇය පිළිබඳව නොයෙකුත් කටකතා සිය ගණනින් ප්‍රචාරය වෙමින් තිබුණේය. ගණේමුල්ලේ සංජීව අධිකරණය ශාලාව තුළදී ඝාතනය කිරීමෙන් පසු ඊට සම්බන්ධ වූ සියලු අපරාධකරුවන් ඒ වන විට අත්අඩංගුවට පත්ව සිටියහ. අත්අඩංගුවට ගැනීමට සිටි එකම සැකකාරිය වූයේ මේ සිද්ධියේ මහමොලකාරිය ලෙස කටයුතු කළ ඉෂාරා සෙව්වන්දි පමණය. කේල් බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි පිළිබඳ ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට හැකිවිය. ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ වන්නේ එතැන් සිටය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම සැලසුම් කරන්නේ ඉතාමත් රහසිගත ආකාරයකටය. එම මෙහෙයුම ඒ තරමටම රහසිගතව ක්‍රියාත්මක වුණේ කෙහෙල් බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කළ මෙහෙයුමේ අත්දැකීම්ද පාදක කරගෙනය. ඕලුගල මහතා පද්මේ අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණ සිටින බවට පොලිසියෙන්ම ඔවුන්ට ඔත්තු ලැබී තිබුණේය. පද්මේ ඇතුළු පාතාල මැරයන් තමන් පදිංචි ස්ථාන අතහැර පලා යන්නේ ඒ ඔත්තුව අනුවය. රොහාන් ඕලුගලගේ තිබූ දක්ෂතා නිසාම එවර පත්මේ ඇතුළු පාතාල මැරයන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේය.
ඒ මෙහෙයුමේ තිබූ අඩුපාඩුකම් මගහරමින් සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතාම රහසිගතව සැලසුම් කෙරුණි. මේ අතර ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නූ ජේ.කේ. බායි පිළිබඳව නිවැරදි තොරතුරක් පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා වෙත ලැබී තිබුණි. ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබුණද ඇය ඉන්න ස්ථානය හෝ ඇය පාවිච්චි කරන ජංගම දුරකථන අංකය හෝ ඒ වන විට පොලිසිය වෙත ලැබී තිබුණේ නැත. විමර්ශන නිලධාරීන් ජේ.කේ. බායි පිළිබඳව තොරතුරු සොයන්නට පටන් ගත්තෝය. යාපනය ප්‍රදේශයේ පදිංචි දමිල ජාතිකයෙකු වන ජේ.කේ. බායි අපරාධකරුවන් විවිධ රටවලට හොර රහසේ රැගෙන යාම සිය රැකියාව ලෙස කළ අයකි. කෙහෙල් බද්දර පද්මගේ සමීපතයක වූ ජේ.කේ. බායි සංජීව ඝාතනය වෙද්දී සිටියේ ඉන්දියාවේය. ජේ.කේ. බායි ඒ වන විට නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රැඳී සිටින බවට විමර්ශකයින් සොයාගත්ත. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා යෙදවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගත්තේය. ඉන්දුනීසියාවේදී මෙහෙයුමට යද්දී රොහාන් ඕලුගල සිය ජංගම දුරකථනය රැගෙන ගොස් තිබුණේය. රොහාන් ඕලුගල සිටින ස්ථානය අපරාධකරුවන් විසින් සොයාගෙන තිබුණේ මේ ජංගම දුරකථනය හරහාය. නේපාල මෙහෙයුම සඳහා යද්දී ජංගම දුරකථනය සිය බිරිඳට බාරදී යෑමට ඕලුගල කටයුතු කර තිබුණේය. ඒ වන විට දින කිහිපයක් තිස්සේ තමන් අසනීපව සිටින බව පවසමින් නිවසට වී සිටීමට ඕලුගල කටයුතු කර තිබුණේ නේපාල මෙහෙයුමෙන් එක් ආරක්ෂක පියවරක් ලෙසය. තමන් නේපාලයට ගිය පසු තම ජංගම දුරකථනයට එන ඇමතුම්වලට ප්‍රතිචාර සඳහා ඕලුගල අසනීපයෙන් ඉන්නේ යනුවෙන් පැවසීමට සිය බිරිඳට උපදෙස් දී යෑමට ඕලුගල කටයුතු කර තිබුණේය. ඉකුත් 11 වෙනිදා ඕලුගල සහ ගිහන්ද සිල්වා නේපාලයට යන්නේ සැලසුම් රැසක් සිතේ සඟවාගෙනය. නේපාලයේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන් කැඳවාගෙන යාමට ගුවන් තොටුපළට පැමිණ සිටියහ. ඕලුගල සහ ගිහන්ද සිල්වා නේපාලයේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය වෙත ගොස් සිය මෙහෙයුමේ මුල් අදීර ක්‍රියාත්මක කළහ. ඒ වන විට නේපාල පොලිසිය දැනුවත් කර ඔවුන්ගේ සහාය ලබා ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කර තිබුණේය. විමර්ශකයන්ගේ මුල්ම අරමුණ වී තිබුණේ ජේ.කේ. බායි සොයා ගැනීමය. ඒ සඳහා ඉතාම සැලසුම් සහගත උපක්‍රමයක් ඔවුන් භාවිත කර සිටියහ. උපාය දූතයෙකු යොදාගෙන ඔහු හරහා ජේ.කේ. බායිට කතා කර ශ්‍රී ලංකාවේ සිටින අපරාධකරුවන් දෙදෙනෙක් ඉන්දියාවට පැන්නීම සඳහා ඔහුගේ සහාය ලබාගෙන තිබුණේය. උපාය දූතයා සහ ජේ.කේ. බායි අතර දින ගණනක් තිස්සේ සාකච්ඡාව පැවතිනි. අපරාධකරුවන් රටින් පැන්නීම සඳහා මුදලක්ද ඔහු පොරොන්දු වුණේය. ඕලුගල මහතා නේපාලයට ගිය පසු උපාය දූතයා යොදවාගෙන නැවතත් ජේ.කේ. බායි දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය. අපරාධකරුවන් රටින් පැන්නීමේ මෙහෙයුම සඳහා අත්තිකාරම් මුදලක් ලබා දෙන්නට පැමිණෙන ලෙස උපාය දූතයා ජේ.කේ. බායිට කීවේය. රොහාන් ඕලුගලගේ සැලසුම සාර්ථක විය. අත්තිකාරම් මුදල ලබා ගැනීමට ජේ.කේ. බායි සෙන්ට්‍රල් බස් පාක් එකට පැමිණෙන බව දැනුම් දුන්නේය. ඒ අනුව රොහාන් ඕලුගල ගිහන්ද සිල්වා සහ නේපාල පොලිසිය නිලධාරීන් පිරිසක් සෙන්ට්‍රල් බස් පාක් වෙත ගියහ. උපාය දූතයා මාර්ගයෙන් ජේ.කේ. බායි එහි ගෙන්වාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමට හැකිවිය. ජේ.කේ. බායි සිංහල භාෂාව හැසිරවීමට දක්ෂයෙකු නොවීය. ඔහු කතා කළේ කැඩුණු සිංහලෙන්ය. ඉන්දුනීසියා පොලිසිය වෙත රැගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණි. ඉෂාරා සෙව්වන්දි කොහෙද ඉන්නේ? අපිට එයා ඉන්න තැන කියන්න ඕනේ. රොහාන් ඕලුගල මහතා ජේ.කේ. බායිගෙන් ප්‍රශ්න කළේය. අනේ සර්, මම එහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ, අහලත් නැහැ. ජේ.කේ. බායි ඉෂාරා ගැන කට හෙල්ලුවේ නැත. මුලින් සුහදව කළ ප්‍රශ්න කිරීම් කණපිට හැරෙන්නට වැඩි වෙලාවක් ගත වුණේ නැත. රොහාන් ඕලුගල මහතා සහ ගිහන්ද සිල්වා පොළවේ අඩි හැප්පුවේය. දෙකවෙද්දී ජේ.කේ. බායිගේ මුව විවර වුණේය. සර්, මට කරදර කරන්න එපා. මම තමයි ඉෂාරා නේපාලයට ගෙනාවේ. හැබැයි දැන්යා කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ජේ.කේ. බායි ඉෂාරා ගැන තමන් දන්නා සියලු දේ හෙළි කරේය. ඒ අතර ජේ.කේ. බායිගේ මාර්ගයෙන් ඉෂාරා ඒ වන විට භාවිත කරන ජංගම දුරකථනය සොයා ගැනීමට රොහාන් ඕලුගලට හැකිවිය.
ඒ අනුව නේපාල් පොලිසියේ සහාය ඇතුව සෙව්වන්දිගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා සහ එම දුරකථනය ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනා ගැනීමට රොහාන් ඕලුගල මහතා සමත් වුණේය. ඉෂාරා සෙව්වන්දිගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන්නේ නේපාලයේ කත්මණ්ඩු අගනුවරේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි හක්තපූර් ප්‍රදේශයේ බව හඳුනා ගැනුණි. හක්තපූර් ප්‍රදේශයේ කුඩා නගරයක් විය. එහි නිවාස හෝටල් ගොඩනැගිලි ඉදිකර තිබුණේ එරට සංස්කෘතිය විදහාපාන ලෙස පැරණි ආකාරයටය. රොහාන් ඕලුගල මාතා ගිහාන් සිල්වා සහ නේපාල පොලිසිය නිලධාරීන් හක්තපූර් කුඩා නගරයක් වුවද එය බෙහෙවින් ජනාකීර්ණය. ඉෂාරාගේ ජංගම දුරකථනයේ සංඥා නිකුත්වන ස්ථානය ජනාකීර්ණ නගරය තුළ සොයා ගැනීම පහසු කටයුත්තක් වුණේ නැත. හක්තපූර් ප්‍රදේශයේ ප්‍රාදේශීය පොලිසියද සහය ඇතුව ජනාකීර්ණ නගරයේ ඉෂාරා පදිංචි ස්ථානය සොයාගන්නට ඕලුගල සහ ගිහාන්ද සිල්වා දැඩි උත්සාහයක් ගත්හ. හක්තපූර් නගරයේ රැඳී සිටින විදේශගත කාන්තාවන් මෙන්ම සංචාරකයන්ගේ ලයිස්තු සොයාගත් රොහාන් ඕලුගල සහ ගිහාන්ද සිල්වාන් නේපාල පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව එහි නිවාස පරීක්ෂා කරන්නට වූහ. පැය ගණනක මෙහෙයුමෙන් පසු රොහාන් ඕලුගලගේ උත්සාහය සාර්ථක වුණේය. නොදන්නා රටකට ගොස් නොදන්නා පොලිස් කණ්ඩායම් සමග සම්බන්ධ වී ඔවුන්ගේද සහය ලබාගෙන මේ ආකාරයෙන් මෙහෙයුමක් කිරීම අතිශය අභියෝගාත්මක එකක් විය. මේ මෙහෙයුමේ අඩුපාඩුකම් ගැන කියමින් ඊට එක් වූ නිලධාරීන් ගැන කියමින් ඕනෑම කෙනෙකුට කටමැද දොඩි විය හැක. එහෙත් මේ ආකාරයට වෙනත් රටකදී පොලිසිය සමග එක්ව අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට හැකි වගකීමක් බාර දිය හැකි නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසිය සිටින්නේ අතලොස්සකි. හක්තපූර් නගරේ හෝටල් කාමරයක සැඟවි සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ට හැකිවිය. අත්අඩංගුවට පත්වුවද ඇය සිටියේ ඉතාමත් සැහැල්ලුවෙන්ය. බියක් චකිතයක් ඇයගෙන් විදහමාන වූයේ නැත. 25 හැවිරිදි වියේ පසු වූ ලාබාල තරුණියකු වුවද ඇය හැසිරුණේ වයසින් මුහුකුරා ගිය ඉතාමත් පළපුරුදු කාන්තාවක් ලෙසය. ඉෂාරා සෙව්වන්දි නවාතැන්ගෙන සිටි ස්ථානය නිවාස කිහිපයක් දුරින් පිහිටි හෝටලයක කාමරයක රොහාන් ඕලුකල සහ ගිහාන්ද සිල්වා නවාතැන්ගෙන සිටියේ ඇය තමා පේනමානයෙන් සිටින බව නොදැනය. අත්අඩංගුවටගත් ඉෂාරා සෙව්වන්දි නේපාල පොලිසිය වෙත බාර දුන් රොහාන් ඕලුගල මෙහෙයුමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. ජේ.කේ බායිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භුණේය. ඉෂාරාත් එක්ක තව කවුද මෙහි ඉන්නේ? හැම දෙයක්ම අපට කියන්න ඕනේ. හැම දෙයක්ම හැමදේම හොයාගෙන ඇවිත් ඉන්නේ. බොරු කිව්වොත් තමුන්ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඕලුගල මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ ජේ.කේ බායි එකින් එක තොරතුරු හෙළි කරන්නට උනේය. සර් ඉෂාරා වගේම කෙල්ලෙක් අපි ගෙනල්ලා ඉන්නේ. එයාගේ රූපය එයාගේ ඩීටෙල් පාවිච්චි කරලා පාස්පෝර්ට් අයිඩෙන්ටි හදලා ඉෂාරාව යුරෝප වලට යවන්න ලෑස්ති කරගෙන හිටියේ. පද්මේ පොලිසියට අහුනට පස්සේ ඒ සේරම අවුල් වුණා. ජේ.කේ බායි ඩුප්ලිකේට් ඉෂාරා ගැන තොරතුරු හෙළි කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ සහාය ලබාගෙන බක්තපූර් දිස්ත්‍රික්කයේ වෙනත් ස්ථානයක සැඟවි සිටි තක්ෂි නැමැති දමිළ තරුණිය අත්අඩංගුවට ගත්තේය. තක්ෂි සමග එහි සිටි ජැප්න සුරේස් නැමැත්තාද එහි අත්අඩංගුවට පත්විය. මේ අතර ජේ.කේ බායිගේ තොරතුරු මත ගම්පහ බාබා සහ නුගේගොඩ බබී යන අපරාධකාරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන්ට හැකි වූහ. ජැෆ්න සුරේෂ් යාපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙහෙල්බද්දර පද්මේගේ සහ ජේ.කේ බායිගේ උපදෙස් මත තක්ෂි නැමැති දමිළ තරුණිය නේපාලයට රැගෙන එන්නේ ඔහු විසින්ය. පද්මට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඉෂාරා සෙව්වන්දි යුරෝපයට යැවීමටය. ඉන්දුනීසියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පද්මේද සූදානම්ව සිටියේ යුරෝපයට පැනීමටය. සමහර විට පද්මගේ සැලසුම වී තිබෙන්නට ඇත්තේ ඉෂාරා සෙව්වන්දි යුරෝපයේ තමන් සිටින ස්ථානය වෙත ගෙන්වා ගැනීමටය. ගණේමුල්ලේ සංජීව ඝාතනය පද්ම විසින් සිදු කළ බව හෙළිකර ගැනීමට හොඳම සාක්ෂිය වී තිබුණේ ඉෂාරා සෙව්වන්දිය. ඒ නිසා පද්ම විශාල වෙහෙසක් දරා ඉෂාරා යුරෝපයට ගෙන්වා ගැනීමට සැලසුම් කළා විය යුතුය. එමෙන්ම සංජීව ඝාතනයේ බරපතලම කාර්ය ඉෂාරා විසින් සිදු කළ තිබුණි. කමාන්ඩෝ සලිඳුගේ ප්‍රහාරය සඳහා කැමැති කරවාගෙන තිබූ ඔහු සමග දින ගණනක් තිස්සේ එකට ගත කර ප්‍රහාරය සඳහා ඔහු අධිකරණ ශාලාව වෙත රැගෙන යන තැන දක්වා විශාල කාර්යයක් ඉෂාරා සෙව්වන්දි විසින් නොබියව සිදු කර තිබුණේය. එම නිසාම ඇය කළ මෙහෙයුම අගය කරමින් ඇය පොලිසියෙන් බේරාගෙන යුරෝපයට ගෙන්වා ගැනීමට පද්මේ ගෙන තිබුණේ දැඩි උත්සාහයකි. ඉෂාරාගේ හැඩරුවට සමාන දමිළ තරුණිය යොදාගෙන
ඇයට ඉන්දීය හැඳුනුම් පතක්ද සකස් කිරීමට JK බායි කටයුතු කර තිබුණේය. ඉෂාරාට ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම JK බායිගේ ඊළඟ සැලසුම් වී තිබුණේය. ඉෂාරා ඉන්දිය ජාතික දමිළ තරුණයක් ලෙස යුරෝපයට යැවීමට JK බායිගේ සැලසුම විය. එහෙත් පද්මේ අත්අඩංගුවට පත්වීමත් සමග ඒ සැලසුම් සියල්ල ව්‍යර්ථ වී ගොස් තිබුණේය. JK බායි ලබා දුන් තොරතුරු මත අත්අඩංගුවට ගත් ගම්පහ බාබා කෙහෙල්බද්දර පද්මගේ සමීපතම ගෝලයෙකි. පද්මගේ නියෝග මත ගම්පහ ඔස්මන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කිහිපයක්ම සකස් කර තිබුණේ ගම්පහ බාබා හරහාය. සංගීත ප්‍රසංගයක් විවෘත කිරීමට පැමිණෙන අවස්ථාවක ඕස්මන් සහ එහි සිටින සියලු දෙනා ඝාතනය කිරීම සඳහා පාතාල අපරාධකරුවන් කණ්ඩායමක් සූදානම් කරගෙන තිබුණේද ගම්පහ බාබා විසින්ය. එහෙත් ඒ පාතාල කල්ලි අපරාධය එල්ල කිරීමට පෙර එහි T56 අවිය සමග පොලිස් විශේෂ කාර්ය බලකායට කොටු වී තිබුණේ ඒ පාතාල පිරිස පොලිසියට කොටුවීමත් සමගය. ගම්පහ බාබා ඉන්දියාවට පලා ගොස් පසුව නේපාලයට පැමිණ සිටියේය. මෙහිදී අත්අඩංගුවට පත් වූ නුගේගොඩ බබි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මිනිමැරුම් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබුණේය. ගම්පහ බාබා අත්අඩංගුවට ගැනීමෙන් පසු මිදී ඉන් පලා යෑමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. සර් මට chance එකක් දෙන්න. මම ලංකාවට ගෙනියන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්න ගොඩක් වෙනවා. මම සර්ට ලක්ෂ 50ක් දෙන්නම්. මාව රිලීස් කරන්න. ගම්පහ බාබා රොහාන් ඕලුගල මහතාට අල්ලස් මුදලක් ලබා දී පැනගන්නට උත්සාහ කළේය. තමස දැනගන්නවා සල්ලිවලට අපි මේවා කරන්න ගියා නම් අපි ගොඩක් දේවල් කරගෙන සල්ලිවලට මාව නවන්න හිතන්න එපා. අන්න ඒක හොඳට දැනගන්නවා. ඕලුගල මහතා ගම්පහ බාබාට කීවේය. එහෙත් ඔහු තම උත්සාහය අත්හැරියේ නැත. අනේ සර් ඉල්ලන ඕනම ගානක් දෙන්නම් මාව අත්හරින්න. රොහාන් ඕලුගල මුදලට නම්වා ගැනීමට හැකි නිලධාරියෙකු නොවන බව තේරුම්ගත් ගම්පහ බාබා පසුව නිහඬ වුණේය. අත්අඩංගුවටගත් සැකකාරයන් දෙදෙනා සහ සැකකරුවන් සිව් දෙනා නේපාල පොලිසිය වෙත බාර දුන් රොහාන් ඕලුගල ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට වුණේය. ගණේ මුල්ලේ සංජීව ඝාතනයේ මහමොලකාරිය වූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකාරයන් 6 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට පත් වූ පුවතින් මුළු රටම උණුසුම් වී තිබුණේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රොහාන් ඕලුගලගේ ජංගම දුරකථනයට කතා කර මෙහෙයුම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව ලබා දුන්නේය. අපරාධකරුවන් පිරිස හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණි. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාද මෙම මෙහෙයුමට නායකත්වය දුන් බව කිහිප දෙනෙක් හැරෙන්නට කිසිවෙකුත් දැන සිටියේ නැත. ජංගම දුරකථනය පවා ශ්‍රී ලංකාවේ තබා යාම නිසා ඕලුගල මහතා සම්බන්ධ කර ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. පසුගිය 15 වෙනිදා රාත්‍රියේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණි. ඉෂාරා සෙව්වන්දි ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි JK බායි ජැෆ්නා සුරේෂ් කොළඹ අපරාධ කොට්ටාශය වෙත බාර කෙරුණි. ගම්පහ බාබා පෑලියගොඩ අපරාධ කොට්ටාශයටත් නුගේගොඩ බබී බස්නාහිර දකුණු අපරාධ කොට්ටාශය වෙතටත් බාර දෙනු ලැබීය. ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ගණේ මුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඇය නේපාලය දක්වා ගිය ගමනේ සියලු තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය. ගණේ මුල්ල සංජීවට වෙඩි තිබ්බ දවසේ කොමාන්ඩර් සලිඳුයි මමයි උසාවියට ආවේ එකට. අපි දෙන්නම ලෝයර්ස්ලා විදිහට ආවේ. උසාවියේ ආරක්ෂක අංශය අපි දෙන්නම සැක කළේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ පොත අස්සේ තමයි පිස්තෝලේ දාගෙන ආවේ. සංජීව අධිකරණ ශාලාවට ගෙනෙන කල් මම හිටියේ නීතිඥයන්ට විවේක ගන්න වෙන් කරලා තිබුණු කාමරේ. ඒ වෙලාවේ අහිංසක ගෑනු දෙන්නෙක් ඇවිල්ලා මට නඩුවක් බාර දුන්නා. එයා හිතුවේ මමත් ලෝයර් කෙනෙක් කියලා. ඒ මනුස්සයා මට රුපියල් 1000ක් දික් කරලා කිව්වා මැඩම් මගේ ළඟ මෙච්චරයි තියෙන්නේ. මේක අරන් මගේ නඩුව කතා කරන්න කියලා. එයාගේ මහත්තයා යාට හොඳටම ගහලා ඒකේ නඩුව තමයි එදා තිබුණේ. මම කිව්වා මම වෙන නඩුවකට පෙනී ඉන්න ආවේ. ඒ නිසා ඔයාගේ නඩුව අර මැඩම්ට බාර දෙන්න කියලා. එහෙම කියලා කාමරේ හිටිය ලේඩි ලෝයර් කෙනෙක් ළඟට අර ගෑනු කෙනාව ඇරියා. එයා අර ගෑනු කෙනාගේ රුපියල් 2000ක් කිල්ලුවා නඩුව කතා කරන්න. ඒ මනුස්සයා ළඟ රුපියල් 1000මයි තිබුණේ. මම යාට කාමරෙන් එළියට අඬ ගහලා රුපියල් 5000ක් දීලා කිව්වා අර මැඩම්ට මේක දීලා නඩුව කතා කරගන්න කියලා. ඒ මනුස්සයා මට වැඳලා සල්ලි ගත්තා. නඩුවක් බාර දෙන්න ඇවිත් මැඩම් මට සල්ලිත් දුන්නා කියලා ඒ මනුස්සයා යන්න ගියා. ඔය සිද්ධියෙන් පස්සේ මට පණිවිඩයක් ආවා සංජීව ඇතුළට ගෙනාවා කියලා. මම සලිඳුත් එක්ක සංජීවගේ නඩුව අහන කාමරයට ගියා.
සලිඳු මට කිව්වා වැඩේ ඉවර වෙනකල් ඔයා යන්න එපා. මගේ ළඟින් ඉන්න කියලා. මම සංජීව පේනමානෙන් උසාවිය ඇතුලේ ඉඳගෙන හිටියා. සංජීව විත්ති කූඩුවට නැග්ගට පස්සේ සලිඳු ඉස්සරහට ගිහින් එයාට වෙඩි තියෙන හැටි මම බලාගෙන හිටියේ. වෙඩි ප්‍රහාර 4-5ක්ම තිබ්බා. උසාවියේ හිටිය අය හීල්ලු අත දුවන්න ගත්තා. මමත් එතනින් එළියට පැන්නේ. සංජීවට වෙඩි තියෙනවා සංජීවට වෙඩි තියෙනවා කියා. මම දැක්කා සලිඳු ඉස්සරහින් දුවනවා. මම එයාගේ පස්සෙන් ගියා. උසාවියෙන් එළියට ඇවිත් අපි දෙන්න ත්‍රිවලරයකට ගොඩ වුණා. අපි මීගමුවට යනකල් එකට ගියේ. මීගමුවේදී අපි දෙන්න වෙන්නුණා. සලිඳුට පුත්තලම් පැත්තට යන්න වෑන් එකක් සෙට් කරලා තිබුණා. එයා ඒකේ නැගලා ගියා. මම මීගමුවෙන් වෙන වාහනයක නැගලා පද්මේ අයියා හොයලා දුන්න තැනින් දවස් 3ක් හිටියා. එහෙම ඉන්නකොට මට පද්මේ අයියාගේ පණිවිඩයක් ආවා මතුගමට යන්න කියලා. ඒ ආරක්ෂිතව ඉන්න තැනක් සෙට් කරලා තියෙන්නේ කියලා. මම වාහනෙන් මතුගමට ආවා. එහිදී පොලිසිය රාල්හාමි කෙනෙක්ගේ ගෙදර දවසක් නතර වුණා. ඒ රාල්හාමිගේ අම්මා තමයි මට උදව් කළේ. රාලහාමි වැඩ කළේ අලුත්ගම පැත්තේ පොලිසියක. රාලහාමිත් දැනගෙන හිටියා මම සෙව්වන්දි කියලා. ඒත් එයා මාව පාවලා දුන්නේ නැහැ. රාලහාමිගේ අම්මා මාව ත්‍රිවිල්ලයකට දාගෙන තැන් කිහිපයකට අරන් ගියා. ඒ මිනිස්සයා මාව හොඳට බලාගත්තා. පද්මේ අයියගේ උපදෙස් මත මතුගම පැත්තේ කට්ටිය මට උදව් කරන්න ආවා යයි ඉෂාරා සෙව්වන්දි පොලිසිය හමුවේ පාපුච්චාරණය කළාය. ඉෂාරා සෙව්වන්දිට ටික කාලයක් ආරක්ෂිතව මතුගම රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණේ පාතාල කලින් නායක වන මතුගම ශාන් සහ කෙහෙල්බද්දර පද්මේ සමීප මිතුරන් නිසා. පද්මගේ ඉල්ලීම මත සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් ලැබුණේය. මතුගම සිටි කාලසීමාව තුලදී ඉෂාරා තම ස්වරූපය වෙනස් කරගන්නට උත්සාහ කළාය. දිගටම තිබූ කොණ්ඩේ කොටට කපා දැමූ ඇය හැඩ වැඩවීමට කටයුතු කළාය. මේ ආකාරයෙන් මාසයකට ආසන්න කාලයක් මතුගම ඉතාමත් රහසිගතව සැඟවී සිටි ඉෂාරා පසුව මාතර ප්‍රදේශයට පලා ගියාය. සංජීව ඝාතනයෙන් පසු ඒ ප්‍රහාරයෙන් මහමොලකාරිය ඉෂාරා බව ඒ වන විටත් පොලිසිය හඳුනාගෙන සිටියේ. මුළු රටම පීරුවත් පොලිසියට ඉෂාරා පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වූයේ නැත. මේ අතර කොළඹ අපරාධ කොට්ටාශය වෙත තොරතුරක් ලැබී තිබුණේය. ඒ ඉෂාරා මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවය. ඇය මතුගම නගරේ වෙළඳසල් කිහිපයක් මෙන්ම රූපලාවන්‍ය ගාරයකට ගිය බව ලැබෙන තොරතුරු මත පොලිසිය මතුගම නගරය පීරන්නට වූහ. එහෙත් ඒ වන විට ඉෂාරා මාතර ප්‍රදේශයට පැනගොස් සිටියාය. මාතර රහසිගත ස්ථාන කිහිපයක සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණේද කෙහෙල්බද්දර පද්මේගේ මෙහෙවීම මත ඔහුගේ ගෝලයන් විසින්ය. ඒ වන විට ජේ.කේ. බායි ඉෂාරා සෙව්වන්දි සමග සම්බන්ධ වී සිටියේය. ඉෂාරා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගෙන්වා ගැනීමේ කාර්ය බාරගෙන සිටියේ ජේ.කේ. බායිය. ඉෂාරා සෙව්වන්දි රටින් පිටකර ඇය යුරෝපයේ රටකට යැවීමට සම්පූර්ණ කාර්ය වෙනුවෙන් පද්මේ ඔහුට රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබා දීමට පොරොන්දු වී සිටියේය. ඒ අනුව ඉෂාරා යාපනයේ බෝට්ටුවක නන්වා ඉන්දියාවට රැගෙන යාම ජේ.කේ. බායිගේ මුල් සැලසුම විය. ඒ සඳහා මාතර සිට ඉෂාරා යාපනයට ගෙන යාමේ කාර්ය බාර වී තිබුණේ මේ වන විට හරක් කටා ඝාතනය මාධ්‍යවේදියෙකු ලෙස අධිකරණ ශාලාවට යෑමට සූදානමින් සිටි පුද්ගලයාය. ඉෂාරා මෝටර් රථයක නන්වාගත් පුද්ගලයා ඉතාමත් ආරක්ෂිත ලෙස ඇය මාතර සිට යාපනයට රැගෙන යාමට කටයුතු කළේය. ඉෂාරාට ඉන්දියාවට යෑමට ඒ වන විටත් බෝට්ටුවක් සූදානම් කර තිබුණේය. ඒ සියල්ල ජේ.කේ. බායිගේ උපදෙස් මත සිදුවී තිබුණේය. අපරාධකාරයන් රටින් පැන්නීමේ සංවිධානාත්මක කල්ලිය සාමාජිකයන් පිරිසක් විසින් ඉෂාරා බෝට්ටුවක නන්වාගෙන ඉන්දියාවට යෑමට පිටත් වූහ. දින 5ක් තිස්සේ යාත්‍රා කළ බෝට්ටුව ඉන්දියාවට එද්දී ඉෂාරා සිටියේ දැඩි ලෙස වෙහෙසට පත්වය. දවස් 5ක් තිස්සේ බෝට්ටුව ඇවිත් මට ඇති වුණා. මට ජීවිතෙත් එපා වුණා. ඒ ගමන ඇවිත් ඉන්දියාවේ කොහේ හරි ගොඩ බැස්සද කියලා මම දන්නේ නැහැ. එයාලා මාව පොඩි වරායකින් ඉන්දියාවට බැස්සුවා. එතන ඉඳලා මම ජේ.කේ. බායි එක්ක හිටියේ. එයා ඉන්දියාවේ විතරක් නෙමෙයි රටවල් ගණනක මාෆියා කල්ලිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්. එයාට මාර විදිහට පාතාල සම්බන්ධකම් තිබුණා. ඉන්දියාවේ සතියක් විතර ගත කළා. ඊට පස්සේ තමයි එයා මාව නේපාලයට ගෙනියන්න ලෑස්ති වුණේ. ඉන්දියාවේ ඉන්න එක ආරක්ෂාව මදි කිව්වා. නේපාලයට ගියාම වැඩිය චෙක් වෙන්නේ නැහැ කියලා ජේ.කේ. බායි මට කිව්වා. ඉන්දියාවේ සිට ඉෂාරා නේපාලයට රැගෙන යාමට ජේ.කේ. බායි සැලසුම් කර තිබුණේ දුම්රියෙන්ය. එය ඉතාමත් දීර්ඝ දුම්රිය ගමනක් විය. ස්ථාන කිහිපයක්ම ඉෂාරාට දුම්රියෙන් බැසීමට සිදුවිය. තම මාෆියා කල්ලිවල සහයද ලබාගත් ජේ.කේ. බායි ඉතාමත් සූක්ෂම ලෙස ඉන්දීය නේපාල දේශසීමාව හරහා ඉෂාරා නේපාලයට රැගෙන ආවේය. දින 6ක දුම්රිය ගමනකින් පසු නේපාලයට ඇතුළු වූ සෙව්වන්දි දින කිහිපයක් කාත්මණ්ඩු නගරයේ ගත කළාය. ඒ වන විට ඇය දිගින් දිගටම කෙහෙල්බද්දර පද්මේ සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සිටියාය. ඔයා ජේ.කේ. බායිටත් කියන්න නැතුව කොහේ හරි ආරක්ෂිත තැනකට ගිහින් ටික දවසක් ඉන්න.
මම ඔයාව යුරෝප රටකට ගන්න ඕන කරන හැම දෙයක්ම කරගෙන යනවා. ඔයා නැවතිලා ඉන්න තැන කවුරුවත් දැනගන්න අවශ්‍ය නැහැ. ආරක්ෂක හේතුන් මත ඉෂාරා රහසිගත ස්ථානයකට සැඟවීමට පද්මට අවශ්‍ය විය. ජේකේ බායිවත් නොදන්නා නේපාල ආරක්ෂිත ස්ථානයක නවාතැන් ගන්නා ලෙස පද්මේ ඉෂාරාට උපදෙස් දුන්නේ ඒ නිසාය. දන්නා හඳුනන කිසිවෙකුත් නැති නේපාලයේ හුදකලාව සිටීම ඉෂාරාට බරපතල ප්‍රශ්නයක් මතුවිය. එහෙත් ඒ සියලු බාධකවලට මුහුණ දුන් ඇය කත්මණ්ඩු නගරයේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි බන්කපුර් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක ආරක්ෂිත ස්ථානයක් සොයා ගත්තාය. ඉංග්‍රීසි භාෂාව හරිහැටි පරිශීලනය කිරීමට හැකියාවක් නොතිබුණද ඇය දන්නා ආකාරයට සියල්ල කරගත්තාය. හක්තපූර් නගරයේ නිවසක කාමරයක් කුලියට ගැනීමට ඉෂාරාට හැකිවිය. නිවසහිමි කාන්තාව ඇය කියා සිටියේ තමන් ඉන්දීය ජාතික දෙමළ තරුණියක බවයි. මාස 6ක පමණ කාලයකට කාමරයකට කුලියට ගන්නා බවද ඇය නිවාසහිමි කාන්තාවට කියා සිටියාය. ඒ වන විට පද්මේ ඉෂාරාට අත දිගහැර වියදම් කිරීමට මුදල් එවීමට කටයුතු කර තිබුණේය. පද්මේ ලබාදී තිබූ උපදෙස් නිසා ඉෂාරා දවසින් වැඩි කාලයක් ගත කළේ තම කාමරය තුළමය. අත්‍යවශ්‍ය කරුණකට එළියට පැමිණියද ඒ සැනින් නැවත කාමරය වෙත යෑමට ඇය පුරුදුව සිටියාය. එහෙත් ඇය තම රූප ස්වභාව කෙරෙහි දැඩි ලෙස උනන්දු වූවාය. බක්තපූර් ප්‍රදේශයේ රූපලාවන්‍ය ගාරයක් වෙත ඇය නිතර යන්නට පුරුදුව සිටියාය. ඇය සුරූපිනියක වන්නේ දිගින් දිගටම කළ ඒ රූපලාවන්‍ය සත්කාර නිසාය. ඒ අතරතුර ජේකේ බායි ඇතුළු සංවිධානාත්මක කල්ලිය ඉෂාරාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දෙමළ තරුණියකගේ නමින් ඇය යුරෝපයට යැවීමට කටයුතු කඩිනමින් සම්පාදනය කරමින් සිටියාය. ඒ සියල්ල සැලසුම් ව්‍යර්ථ වන්නේ කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමගය. පද්මේ අයියා අහුණාට පස්සේ මගේ හැම බලාපොරොත්තුවක්ම නැති වුණා. කොටින්ම මට ජීවත් වෙන්න විදිහකුත් නැතුව හිටියේ. මට නේපාලේ නැවතිලා ඉන්න සල්ලි එව්වේ එයා. පද්මේ අයියා අහුවෙලා ටික කාලයකට පස්සේ මගේ අතේ තිබ්බ සල්ලි සේරම ඉවර වුණා. ඉල්ලගන්න කෙනෙක් හිටියෙත් නැහැ. අන්තිමේදී මම කනේ තිබුණ කරාමු ජෝඩුව ගලවලා ඒක කඩේට විකුණලා තමයි කන්න බොන්න සල්ලි හොයාගත්තේ. කරාමු දෙක විකුණලා මට ලංකාවේ මුදලින් රුපියල් 65000ක් විතර ලැබුණා. ඒ සල්ලි ටික පරිස්සම් කරගෙන වියදම් කළා. කේල් බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසු නන්නත්තාර වූ ඉෂාරා සෙව්වන්දි යුරෝපයට ගොස් සුපෝක භෝගී ජීවිතයක් ගත කිරීමට මැවූ සිහින ඒ වන විට බොඳ වී ගොස් තිබුණි. මාස 8කට ආසන්න කාලයක් තිස්සේ මුළු රටක් කැළඹූ ඉෂාරා සෙව්වන්දි මේ වන විටත් සිටින්නේ කොළඹ අපරාධ කොට්ටාශය භාරයේ සිරමැදිරියකය. තමන් සිදු කළ මහා අපරාධයේ සුළමුල මේ වන විටත් ඇය දිගහරිමින් සිටී. ඉෂාරාට සැඟවී සිටීමට උපකාර කර පුද්ගලයන් මෙන්ම ඇය සමඟ සම්බන්ධතා පැවැත් වූ එකා දෙන්නා මේ වන විට පොලිසියට කොටු වෙමින් සිටිති.